අවුරුද්ද කියන්නේ මොකක්ද? මං කියන්නේ හරියටම අවුරුද්දක් කියන්නේ මොන වගේ කාලයක්? එතකොට ඒ ප්‍රශ්නේ අහනකොටම හිතෙන්න ඕනේ අවුරුද්ද කියන එකේ අර්ථ දැක්වීම මොකක්ද කියලා. ඇත්තටම අවුරුද්ද කියන එකට එහෙම තනි අර්ථකථනයක් නැහැ. හැබැයි අර්ථකථන කීපයක් තියෙනවා. ISO ස්ටෑන්ඩඩ් තියෙනවා. මේකයි අවුරුද්ද කියලා අපි එක තැන්වලදී අර්ථ දක්වපු ඒවා තියෙනවා. අද මම කතා කරන්න යන්නේ ලෝකයේ එක කැලෙන්ඩර් ගැන, එක කැලෙන්ඩර් වල අවුරුද්ද තියෙන හැටි ගැන. මෙතනදී මම කැලෙන්ඩර් ක්‍රම දෙකකට බෙදනවා. ලෝකෙ තියෙන ගොඩක් කැලෙන්ඩර්, හැම එකක්ම නෙමෙයි, ගොඩක් කැලෙන්ඩර් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේම ඒ කොටස් දෙකෙත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහෙම වගේම ඒවට අයිති නොවන විවිධ වෙනත් කැලෙන්ඩර් වර්ගත් තියෙනවා. එතකොට මම ප්‍රධාන වශයෙන් ෆෝකස් කරන්නේ අර මම කියපු කොටස් දෙක ගැන. මේක මම දැකලා නෑ ලෝකේ කවුරුවක්වත් මේ විදිහට කොටස් දෙකකට කඩලා නැවත මේ විදිහට මේ කැලෙන්ඩර් වර්ගීකරණයක් කරලා තියෙනවා. හැබැයි මම හිතනවා මෙහෙම කිව්වම ගොඩක් කැලෙන්ඩර් වල තියෙන එසන්ස් එක, ඒකේ පිටිපස්සේ තියෙන හේතුව තේරුම් ගන්න හරි ලේසි කියලා. ඉතින් මම මේකේ සමහර ග්‍රැෆික් එහෙම භාවිතා කරලා තියෙනවා AI වලට කියලා ජෙනරේට් කරලා. ඇත්තටම මේක මම කියලා තමයි ජෙනරේට් කරගත්තේ. මොකද ඒගොල්ලන් උනත් මේ කන්සෙප්ට් එක අලුත්. ඉතින් අර තර්ක කරලා පැහැදිලි කරලා තමයි AI එකට පැහැදිලි කරලා මේ විදිහේ chart සමහරක වැඳගෙන තියෙන්නේ. නැතුව මේවා මේ AI වලින් ජෙනරේට් කරලා අප එකක් මම කියනවා නෙමෙයි. ඔය කියන ටයිප් දෙක තමයි මේක. සරලවම ගත්තොත් ට්‍රොපිකල් සහ සයිඩීරියල් කියන වචන දෙකක් තියෙනවා. මෙතන ට්‍රොපිකල් කියන එක මන් දන්නේ මේකට සිංහලෙන් කියන්නේ කොහොමද කියලා. මං හිතන්නේ නිරක්ෂය වගේ වචනයක් වෙන්න ඕනේ. සයිඩීරියල් එකට අපි කියනවා නක්ෂත්‍ර කියලා සිංහලෙන්. එතකොට මේ දෙක තමයි මම කියන ඔය ප්‍රධාන කොටස් දෙක. එතකොට අවුරුද්දක් කියනකොට අපි සාමාන්‍ය මේ අර්ථ දැකීම නැතුව අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉර වටයක් යනකොට යන කාලේනේ. එහෙම නැත්නම් පෘථිවියේ ඉර වටයක් යනකොට යන කාලේනේ. එතකොට පෘථිවියේ ඉර වටයක් යන්නේ කොතනින්ද අපි වටය පටන් ගන්නවා කියලා තීරණය කරන ක්‍රමය අනුව උත්තර දෙකක් එනවා. ඒක පාට හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම මේ කොටස් දෙකේ තියෙන්නේ. එතකොට අපි සරලවම අවුරුද්දක් කියන කන්සෙප්ට් එක ගත්තොත් වටුරයා සහ පෘථිවිය අතර සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. එතකොට මේක වටේ සම්පූර්ණ වටය ගණන් කරනකොට තියෙන පොඩි ඩෙෆිනිෂන් වෙනසක් හින්දා මේ කොටස් දෙකට බෙදෙනවා. මේක කොච්චර පැරණිද කියනවනම් අවුරුදු 2000කට කලින් ඉඳන් මේ ඩෙෆිනිෂන් දෙකම තිබිලා තියෙනවා. ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මිනිස්සු ඉස්සර කාලේ ඉඳන් කරගෙන ආපු දෙයක්. දැන් මේ ට්‍රොපිකල් කැලෙන්ඩර් එක තමයි අපි පාවිච්චි කරන සාමාන්‍ය කැලෙන්ඩර් එක ට්‍රොපිකල් එකක්. අපි කියනවනේ දැන් මේ වෙලා ක්‍රිස්තු වර්ෂ 2026 නේද? එතකොට අපි මේ කැලෙන්ඩර් එක අපි කියනවා ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් කියලා. ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එක කියන්නේ දැන්ට ඔය කතෝලික පල්ලිය විසින් අරගෙන ආපු ඒක සම්මත කරගෙන ඊට පස්සේ ඒක ලෝකෙ පුරා ඒක පිළිගත්ත කැලෙන්ඩර් එකක්. ඉතින් මේක ඇත්තටම මේ ජීසස් ඉපදුණු දවසට ලොකු සම්බන්ධතාවයක් නැහැ. ජීසස් ඉපදිලා තියෙන මම හිතන්නේ ක්‍රිස්තු පූර්ව 4 වගේ. එතකොට ක්‍රිස්තු වර්ෂ කිව්වට ඇත්තටම මට ඒක හරියට මතක නැහැ. කොහොම හරි ඒක හරියටම මේ ක්‍රිස්තු වර්ෂ 1 නෙමෙයි. ජීසස් ඉපදෙන්න තව ෆැක්ට් එකක් කියන්න ඕනේ, ෆන් ෆැක්ට් එකක්. ක්‍රිස්තු වර්ෂ බිඳුව කියලා එකක් නැහැ. ක්‍රිස්තු වර්ෂ 1 තියෙනවා. ඊට කලින් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 1. හරි. කතාවේ වැදගත් දේ තමයි අපි පාවිච්චි කරන කැලෙන්ඩර් එක ට්‍රොපිකල් කැලෙන්ඩර් එකක්. අපිට ආසන්න වශයෙන් සහතික වෙන්න පුළුවන් වසන්ත කාලයේ ඉන්නේ මෙන්න මේ දිනේ. එහෙම නැත්නම් මේ දිනේට ඊටාම ආසන්න දිනයක්. එක දිනයක් ඉස්සරහට එක දිනයක් පිටිපස්සට ඇරෙන්න දවස් ගාණක් එහා මෙහා වෙන්නේ නැහැ. එතකොට වසන්ත කාලයේ ශීත ඍතුව සියලුම ඍතු මේ කැලෙන්ඩර් එක හරියටම මැප් කරලා තියෙනවා. වසර ගාණක් ගියත් ඒ දිනවලටම තමයි ඒ ඍතු වෙන්නේ. එතකොට මේ ට්‍රොපිකල් කැලෙන්ඩර් එකේ මේන් ෆෝකස් එක මොකද්ද? මේන් ෆෝකස් එක තමයි මේ ඍතු අතර තියෙන සම්බන්ධතාවය නොකඩවා ගෙන යාම. හරිද? එතකොට අනික් කැලෙන්ඩර් එක සයිඩීරියල් කැලෙන්ඩර් එක. මේකේ ෆෝකස් එක අහසේ තරුත් එක්ක ගත්තම සූර්යයා එකම තැනට එන එක. එතකොට අර කැලෙන්ඩර් දෙක එකිනෙකට සමපාත වෙන්නේ නැහැ. ඉතින් මේ සමපාත නොවීම හින්දා තමයි අපිට සිංහල අවුරුද්ද වගේ දේවල් ටික ටික ඉස්සරහට යන්නේ. සිංහල අවුරුද්ද දැන් තියෙන්නේ 13 14, දැන් මේක 14 15 වගේ දිනවලට යනවා. තව අනාගතයේදී මේක 15 16 වෙයි. ඉතින් ওই විදිහට මේක ඉස්සරහට යනවා. මේ ඉස්සරහට යාමට හේතුව මේ
දෙක අතර තියෙන වෙනස. ඉතින් මේ දෙකේදී අවුරුද්ද කියලා ගණන් ගන්නකොට ගන්න ක්‍රමය වෙනස. දැන් ඔයාට මේ චාට් එක මේ ඒක ජෙනරේට් කරපු චාට් එකේ බැලුවත් පේනවා සයිඩීරියල් අවුරුද්දක් කියන්නේ 365.2.5.6ක්. ට්‍රොපිකල් අවුරුද්දක් කියන්නේ 365.2.4ක්. එතකොට පේනවා මේ සයිඩීරියල් එක පොඩ්ඩක් වැඩිපුර කාලයක් යනවා කියලා. ඕක තමයි ඇත්තටම හේතුව. මම මෙතනින් හැට පොඩ්ඩක් මේක ආසත් එක්කම පැහැදිලි කරලා කියන්නම්. මොකද්ද මේ ආරම්භක ලක්ෂ දෙක කියලා. මම මේව ගැන සමහරක් ඒවා මම ඊට කලින් වීඩියෝ වල තැන කතා කරලා තියෙනවා. හැබැයි මෙතන ෆෝකස් එකම කෙලින්ම අවුරුද්ද විතරයි. වෙන සිංහල අවුරුද්ද උදාව ඒ වගේ දේවල් ගැන කතා කරන්න මම යන්නේ නැහැ. ඒව ගැන මම වෙන වීඩියෝ කලින් කරලා තියෙනවා. හරි. දැන් මෙතන ගත්තොත් මම මේ දාලා තින්නේ 2027 මාර්තු 20 වෙනිදා. ඔය මාර්තු 20 වෙනිදා සහ මාර්තු 21 වෙනිදා කියන දවස් දෙකේදී මේ දවල් 7ට විතර උදේ 7ට විතර නැගෙන ඉර අහස දිහා බැලුවම පේන ඉර. එතකොට මේ තියෙනවා මේ තමයි සමකයේ අහසට ප්‍රක්ෂණය කරපු රේඛාව. දැන් මේ වගේ පෘථිවිය ගත්තොත් පෘථිවියේ මේ කනේ සමකය කියන්නේ. හරිද? මේ සමකය අපි අහසට ප්‍රක්ෂේපණය කරොත් අන්නේ ඉර තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට අපි අවුරුද්ද පුරා ඉර නැගගෙන එනකොට දැන් මේක ඉර නැගගෙන එන වෙලාව කිව්වොත් අපි මේක හරියට වෙලාව අඩු කරන් ගියොත් හරියට ඉර නැගගෙන එන වෙලාව බලන්න පුළුවන්. මේ ඉර නැගගෙන එනකොට මේ ඉර නැගගෙන එන්නේ හරියටම නැගෙනහිරින්ද? එහෙම නැත්නම් නැගෙනහිර පොඩ්ඩක් දකුණට වෙන්නද උතුරට වෙන්නද කියලා බලන්න පුළුවන්. හරියටම නැගෙනහිරින් ඉර උදා වෙන දවස තමයි සාමාන්‍යයෙන් මාර්තු 21 කියන්නේ. හරිද? ඕක ඊට පස්සේ මාර්තු 21 පයින්න මේ ඉර උදා වෙන්නේ හරියටම නැගෙනහිරින් නෙමෙයි. පොඩ උතුරට යනවා. ඊළඟ දවසේ දැන් අප්‍රේල් 6 වෙනිදා ගත්තොත් මෙන්න මෙතනින් තමයි ඉර එන්නේ. දැන් මේක අපේ සිංහල අවුරුද්ද වගේ දවසකට ගෙනිච්චොත් ඔන්න ඉර උදාව තියෙන වෙලාවට ගියොත් මේ නැගෙනහිරට වඩා පොඩ්ඩක් උතුරෙන් තමයි ඉර උදාව සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේ තියෙන කැලෙන්ඩර් එකේ විශේෂත්වය මම කිව්වේ මොකද්ද? මාර්තු 20 21 වගේ දිනයක් ගත්තොත් එදාට අපි අවුරුද්ද කොච්චර වෙනස් කරත් මේක මේ ළඟ ඉතා කුඩා වශයෙන් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි මේ නැගෙනහිර තැනම තමයි තියෙන්නේ. අපි දැන් මේ අවුරුදු 27 කියන එක වැඩි කර බලමු. හොඳේ. ඔයාලට පේනවා මේ ඊට පොඩ්ඩක් වමට යනවා දකුණට යනවා. වමට යනවා දකුණට යනවා. ඔච්චරම තමයි. අවුරුදු කීයක් ගියත් උතනම තමයි තියෙන්නේ. එතකොට මේ කැලෙන්ඩර් එකේ ફોකස් එක මොකද මේ ඉර උඩට යෑම පහළට යාම හින්දා තමයි ඍතු භේදය ඇති වෙන්නේ. එතකොට ඍතු භේදය අපේ කැලෙන්ඩර් එකෙන් අපි දැන්ට පාවිච්චි කරන කැලෙන්ඩර් එකෙන් හරියටම පෙන්නවා. හැබැයි ඒක ඒ වගේම එදිනදා භාවිතයට ඉතා හොඳයි. මොකද අපිට එදිනදා භාවිතයට ඒක තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. මොකද තරුවකට කොච්චර ලයින් දෙර කියන එක අපිට මං හිතන්නේ නැහැ එදිනදා දිවිදිට ලොකුවට වැදගත් කියලා. හැබැයි අපි විශේෂයෙන්ම අපි වගේ සමකේ රටකට වඩා ඔය සමකයට වඩා උඩින් හරි පහලින් ඉන්න රටක ඉන්න මිනිස්සුන්ට මේක ඉතා වැදගත්. එතකොට මං හිතනවා පැහැදිලි කියලා ඒ කොටස. දැන් ඊළඟ කොටස. දැන් ඔය මං කියන අපේ සිංහල අවුරුද්ද සහ ලෝකේ වෙන කැලෙන්ඩර් වර්ග තියෙනවා. විශේෂයෙන්ම අපේ ඔය වේදීය ජ්‍යොතිෂය පාවිච්චි කරන කැලෙන්ඩරේදී සූර්ය කැලෙන්ඩරේදී අපි පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ සයිඩීරියල් කියලා. හරිද? එතකොට මේ සයිඩීරියල් එකේදී මේෂයේ අංශක බිඳුව එන්නේ ආසන්න වශයෙන් මේ අවුරුදු වලදී හරි 2026ට යමුකෝ. එතකොට ආසන්න වශයෙන් මේෂය තමයි තියෙන්නේ. දැන් මෙතන බැලුවොතින් පේන්න පුළුවන් මේ මීන රාශිය තමයි තියෙන්නේ කියලා. ඕක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙතන තියෙන්නේ මේෂ. මම කියන හින්දා විශ්වාස කරන්න නැත්නම් නැවත අර පරණ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. බලලා තියෙන කට්ටිය දන්නවා. මෙතනදී එකක් මතක තියාගන්න ඕනේ. මේ කුම්භ මේ මීන මේෂ තියෙන්නේ යට. හරි? එතකොට මේ මෙතනදී අපි දිනය ඉස්සරහට ගියොත් අපි දින නැතුව මාසයන්කෝ අපි ඊළඟ මාසයට ගියොත් සූර්යයා ඉන්න ඕනේ මේෂ රාශියට අගහරියට ගිහිල්ලා. එහෙම නැත්නම් වෘෂභ රාශිය මුලට ඇවිල්ලා. ඊළඟ මාසයට ගියොත් ඔන්න මිථුන මේෂ වෘෂභ මිථුන. ඒ වගේ රාශියක තමයි උදේට ඉර බලන පායනකොට තියෙන්න ඕනේ. දැන් අපි නැවතත් අප්‍රේල් 14 වෙනිදාට ගියොත් අපි මේක මේෂ කියලා දන්නවනේ. එතකොට මේ මේෂ රාශියේ ඉන්නේ. හැබැයි මේක අවුරුදු ගාණක් ගියොත් අවුරුදු තව 100ක් වගේ ගියොත් මේක මේ ඉන්නවට වඩා
අංශකයක් පිටිපස්සේ තමයි තියෙන්නේ. ඔන්න ඕක තමයි මේ කැලෙන්ඩර් දෙක අතර වෙනස. ඇත්තටම අවුරුදු 72කට පාරක් අංශකයක් පිටිපස්සට යනවා. සූර්යයා එකම දිනේ අපි මේ දැන් තියෙන කැලෙන්ඩරත් එක්ක සමසන්න ගිහින් නැතුව සූර්යයා පිටිපස්සට යන්නේ නැහැ. මොක වැරදි වටහා ගන්න එපා. මේක ක්‍රම දෙකකට මනින්නේ. ඒ ක්‍රම දෙක අතර වෙනස අවුරුදු 72කට පාරක් අංශකයකින් වැඩි වෙනවා. හරි? ඒක තමයි වෙන්නේ. දැනට මේ වෙනකොට මට මතක දෙන්න අංශක 24ක වෙනසක් තියෙනවා. එතකොට අපි කැල්කියුලේටරයක් අරන් බැලුවොත් 24 වැඩි කිරීම 72 1728ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 1728කට කලින් මේ ට්‍රොපිකල් කැලෙන්ඩර් එකයි සයිඩීරියල් කැලෙන්ඩර් එකයි මැප් වෙලා තියෙනවා එකට. මැප් වෙලා කියන්නේ ආරම්භය. හොඳේ. නැතුව මේ දෙකේ කිසිම මැප් වෙන්න දෙයක් නැහැ. මේ දෙකේ ආරම්භය ඒ කියන්නේ මාර්තු 21 තියෙන්නේ නැති. එහෙම නැත්නම් මේක තවත් අවුරුදු 72ක් ගියොතින් අපි ගත්තොත් 25 වැඩි කිරීම 72 කියලා 1800ක් වෙනවා. ආසන්න වශයෙන් අවුරුදු 2000ක විතර කාලයක් ගත්තොත් අපේ දැන්ට තියෙන කැලෙන්ඩර් එකත් අවුරුදු 1000. ඒතකොට ඒ දෙක අතර වෙනස අවුරුදු 200ක වගේ වෙනසක් තියෙන්නේ. එතකොට ඒ කාලය ගත්තොතින් මේ කැලෙන්ඩර් දෙක එම අවුරුද්ද පටන් අරන් තියෙන්නේ මාර්තු 21ට ආසන්න දිනයකින්. හැබැයි ඒ දවස්වල මාර්තු 21 කියන දිනය තිබුණේ නැහැ. මම කියන්නේ අපි දැන්ට තියෙන කැලෙන්ඩරේම පිටිපස්සට අරගෙන ගියොත් මාර්තු 21. මම හිතනවා දැන් ඔන්න පැහැදිලි ඇති කියලා එතන. මේ ස්පයිකා කියන තරුව පදනම් කරගෙන තමයි අපි ඔය සයිඩීරියල් එහෙම නැත්නම් ඔය මම කියන නක්ෂත්‍ර කැලෙන්ඩර් වල වර්ෂය ගණන් ගන්න. ඒතොර එක තැනක් තියෙන මේ තරු ආසන්න වශයෙන් අහසේ නිශ්චිතව අපිට කාලයක් යනකොට පේනවා වගේ පේනට තරු චුට්ටක් එහාට මෙහාට වොබල් වෙන්න පුළුවන්. හැබැයි එතකොට අපි මේ එක තරුවක් තෝරගත්තොත් අපිට ඒ තරුව ඇන්කර් කරලා ඒ තරුව පදනම් කරගෙන අපිට පුළුවන් මයින්. එතකොට මේ ස්පයික කියන තරුව තියෙන්නේ තුලා රාශියේ මුල කන්‍යා රාශියේ අග. එතකොට මේක තියෙන්නේ සැකටේරියස් එහෙම නැත්නම් මේ ගත්තොත් මේක අපි පෘථිවි ඉඳන් බලනකොට අහස මං හිතන්නේ ශීරපතේ මැදට ඉතා ආසන්නයි. එතකොට වේදීය ජ්‍යොතිෂයේ සහ වේදීය කැලෙන්ඩරේ මේ අපි සූර්ය කැලෙන්ඩරේ මෙන්න මේ තරුවට ඉඳන් අංශක 180ක් අනිත් පැත්ත තමයි මේෂය හැටියට ගන්නෙ. එතකොට අර මම කියපු කතාව අර ඒ මේෂය හැටියට ගන්නෙ ඒ ස්ථානය මිස අදාළ තරු රාශිය නෙමෙයි. හැබැයි එතන ඉඳන් අංශක 30ක් ඉස්සරහට ගත්තම වැඩි හරියක් තියෙන්නේ මේෂ. එතකොට මේ මීන කියන රාශිය ටිකක් ලොකුයි. ඒක ඒ තරු පන්ති ඉතා ලොකුයි. හැබැයි හැම එකටම දීලා තියෙන්නේ අංශක 30යි. එතකොට එහෙම ඉඳන් මීනට වැඩිපුර අංශක ගණක් දෙන්නේ නැහැ මේ කැලෙන්ඩරේදී. හරිද? මේවා ඩෙෆිනිෂන්. මිනිස්සුනේ මේ ඩෙෆිනිෂන් හදාගන්නේ. මේකට මීන කියන්නේත් මිනිස්සු, මේකට මේෂ කියන්නේත් මිනිස්සු. ඒ වගේම ඇස්ට්‍රොනොමි කරන කට්ටිය වෙන ඩෙෆිනිෂන් ටිකක් දාගෙන ඉනවා. ඩෙෆිනිෂන් අතර කතා කරලා තේරුම් නැහැ. ඒගොල්ලෝ එක ඩෙෆිනිෂන් එකක්, මේගොල්ලෝ එක ඩෙෆිනිෂන් එකක්. ඒක සරලයි. ඒක එතන සත්‍ය අසත්‍යයක් නැහැ. එක මිනිස්සු එක එකඟතාවයන් හදාගෙන තියෙනවා. ඒකට අපි කිලෝමීටරද හොඳ 60ක්මද හොඳ වගේ තර්කයක් එන්නේ. අපිට දෙවිදියටම මයින්න පුළුවන්. එතකොට මේක අතරික කාරණයක්. මේ ස්පයික කියන තාරුව පදනම් කරගෙන තමයි අපි ඔය නක්ෂත්‍ර කාලය එහෙම නැත්නම් නක්ෂත්‍ර කැලෙන්ඩරේ එහෙම නැත්නම් සයිඩීරියල් කැලෙන්ඩර් හැම එකක්ම පදනම් වෙන්නේ. මේක තමයි ඉන්ට්‍රස්ට්ම දේ. මම කිව්වනේ කැලෙන්ඩර් වර්ග තව දෙකක් තියෙනවා කියලා. දැන් අපි ඉර ගැන විතරයිනේ කතා කරේ. අපිට චන්ද්‍ර මාස කියලාත් තියෙනවා. ඒතකොට චන්ද්‍ර මාසවල නාමකරණය මේ මාසේ කියලා එන එකට මේ සයිඩීරියල්ද ට්‍රොපිකල්ද කියන එක මත ලෝකයේ භාවිතා වෙන කැලෙන්ඩර් වර්ග දෙකක් තියෙනවා. දැන් ඔය මම කියපු උදාහරණ ටිකම මෙතන තියෙනවා. මේ තියෙන ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එක අපි පාවිච්චි කරන සාමාන්‍ය කැලෙන්ඩර් එක. මේ හින්දු සෝල කැලෙන්ඩර් කියන්නේ අපි සිංහල අවුරුද්ද වගේ දේවල් භාවිතා වෙන කැලෙන්ඩර් එක. ඒ වගේම මේ හින්දු ලූනා මේ හින්දු කැලෙන්ඩර් එක මේක තමයි අපි පොය හැටියට ගන්නෙ. මේකෙදි පාවිච්චි කරන්නේ මේ සයිඩීරියල් තරු. එහෙම නැත්නම් කෙලින්ම තරු. මේකට මේ සීසන් අල්ල නැහැ. හරිද? මේකට මේ තියෙන එක මාසෙක මේ මාසෙට තමයි වහින්නේ, මේ මාසෙට තමයි පායන්නේ කියලා එකක් දීර්ඝ කාලීනව කරන්න බෑ. මේ අපි පාවිච්චි කරන ලංකාවේ තියෙන පොය ක්‍රමයේ තියෙන කැලෙන්ඩරේට. ඒ වගේම බැබිලෝනියාවේ දැනට මම හිතන්නේ මේක
භාවිතා වෙනවත් දන්න කොමරි මේ බැබලෝනියන් මේ හිබරු කැලන්ඩර එක ගත්තුතින් ඒගොලු නම දීලා තියන්නේ ට්‍රොපිකල් එකත් එකතු කරලා එතකොට මේගොලන්ගේ පෝය අර දැන්තින ග්‍රකෝරියන් කලන්ඩරගත් එක ලොකුවට හම හ යන්න එකම තැන තමයි කරගෙන දැන් හැබැයි අපේ පෝය දවස් 24ක් විතර මාර්තු 21ත් එක්ක ඉඳන් බැලුවතින් ඉස්සරහින් තියෙන්නේ නැතුව ඒකෙන් අදහස් වෙන්නේ මේක හරිය මේක වැරදි කියලා වැරදියට පටන් හිතා ගන්න එපා මේක 24ක් ඈතයි කියනකොට එකක් හරිය වැරදි නෙමෙයි 24ක් ඈතයි මුල පටන් ගැනීමත් එක්කගත් හැබැයි මම කලින් කිව්වා වගේ අවුරුදු 1800කට 2000කට වගේ කාලයකට කලින් මේ බ්‍රාන්ච් දෙක බෙදෙන්න කලින් මේක මගේ උපකල්පනය මම හිතනවා මේ දෙගොල්ලම එකම ආසන්න කාලේ තමයි මේවා සමරන්නේ නැත්තේ හැබැයි අපි මෙන්න මේකට අනුව තමයි මාස අර්ථ දක්වන්නේ අපි මෙන්න මේකට තමයි මාස අර්ථ දක්වන්නේ කියන බෙදීම ඊට පස්සේ එන්නේ නැති. එතකොට ඒ බෙදීම එනකොට අර කැඩිලා ගියපු දේවල් ටිකක් තියෙනවා. ඉතින් ওই සෝඩියක් කියන එක ඇත්තටම හසට සම්බන්ධ නැහැ. මේ ග්‍රෙගෝරියන් කැලෙන්ඩරේ මේ බැබිලෝනියන් කැලෙන්ඩරේට පාවිච්චි කරනවා සෝඩියක් කියලා එකක්. ඒක යන්නේ මම අර කලින් පෙන්නපු මේ සූර්යයා මෙන්න මේ සමකය පහු කරන්න පටන් ගන්නකොට මේෂ තියෙනවා කියලා උපකල්පනය කරලා. ඒ උපකල්පනය වැරදි. දැන් අද වෙනකොට සමකය පහු කරනකොට ඔයාලට බලන්න පුළුවන් මේක ඉන්නේ මීන රාශිය. එතකොට මෙතන මේෂ නෙමෙයි. අහස දිහා බැලුවොතින් මාර්තු 21 වෙනිදාට ඉර ඉන්නේ මේෂ නෙමෙයි. හැබැයි මේගොල්ලෝ මේෂගේ අර්ථ දැක්වීම වෙනස් කරගෙන තිනවා. මේගොල්ලන්ගේ අර්ථ දැක්වීමට අනුව මේෂ කියන්නේ මේ ඉර උඩට යන්න පටන් ගන්න තැන. එතකොට ඒගොල්ලන්ගේ මේෂයයි අපේ මේෂය වෙනස්. එතකොට අපි තර්ක කරලා වැඩක් නැහැ. මේක ඩෙෆිනිෂන් ප්‍රශ්නයක්. මේ ඩෙෆිනිෂන් එකට අනුව ඒ මේෂය එතනින් ඒකට අපි සෝඩියක් කියලා කියන්නේ. එතකොට මේක පටල ගැන්න එක නවත්තන්න මේකට සෝඩියක් කියන නමත් අපේ එකට රාශි කියන නමත් අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනකොට පාවිච්චි කරන අතර දෙක පැටලෙන්නේ නැහැ. ඒතර බොහොම වැදගත් දෙයක් තියෙනවා. දැන් බැබිලෝනියන් කැලෙන්ඩර් එක පටන් ගන්නෙ හැබැයි එතකොට දැන් හිතෙන්න පුළුවන්නේ මාර්තු 21 කියලා. හැබැයි මාර්තු 21 නෙමෙයි. ඒගොල්ලෝ ගන්නේ අමාවක දවස තමයි මාසයක මුල විදියට ගන්න බැබිලෝනියන් කැලෙන්ඩර් එකදී. එතකොට අමාවක මාර්තු 21කින් පස්සේ මොකක් හරි පොය දවසක් එනවනේ. එදා ඉඳන් දවස් 14ක් 15ක් කලින් තමයි අමාවකක් දෙන්නේ. අන්න එදාට තමයි වර්ෂය ආරම්භය එන්නේ. ඒතකොට සමහර කලාට මාර්තු 21 වෙනිදාට කලින් දිනයකුත් එන්න පුළුවන් අවුරුද්දේ ආරම්භයේ විදියට. ඉතින් මේ මං හිතන්නේ මේ අවුරුද්දේ මාර්තු 19 වගේ දවසක් තමයි දීලා තිබුණේ. එතකොට ඒකේ කැලෙන්ඩර් එක පටන් ගන්න දිනේ එහාට මෙහාට යනවා. හැබැයි අර මාර්තු 21 කියන දිනේ ආසන්නයේ තමයි ඉස්සරහට පිටපසට යන්නේ. හැබැයි අපි ඔය සිංහල සහ අපේ බෞද්ධ කට්ටිය පාවිච්චි කරන කැලෙන්ඩරය තියෙන පෝය වෙසක් ගත්තොතින් ඉස්සර කාලේ බුදුහාමුදුරුවෝ ඉපදෙන්නේ නැත්තේ මගේ ගණනය කිරීම වලට අනුව මට මතක විදියට ආවේ මාර්තු දිනයක්. දැන් වෙනකොට ඒක මාර්තු අග හෝ අප්‍රේල් මුල දිනයක් තියෙන. දැන් වෙනකොට ඒක ඒ වලට ගිහිල්ලා තියෙනවා. ඒ විදියට ඩිෆ්ට් වෙලා ගිහිල්ලා. ඉතින් ඕක තමයි හේතුව. ඒ වගේම තව සංකීර්ණ දේවල් තියෙනවා. මේ හින්දු මාස ක්‍රමෙත් පස්සේ කාලෙක තමයි මේ රාශි පදනම් කරගෙන නාමකරණය යෙදෙන්න ගත්තේ. මේක මුලින් කෙලින්ම රාශි පදනම් කරගෙන නෙමෙයි වෙනම කොන්ස්ටලේෂන් ටිකක් පදනම් කරගෙන කරලා තියෙන්නේ. ඒකත් ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. බලන්න නැත්නම් ඒකත් හොයාගෙන බලන්න. AI ජෙනරේට් කරපු එකේ නම් කියලා තියෙන්නේ වසර 2000ක් 2500ක් අතර කියලා. ඒක නම් වැරදි. වසර 30 වර්ෂ ගත්තොත් 280 ගණන් වලදී වගේ තමයි මේ කැලෙන්ඩර් දෙක හරියටම ලයින් වෙලා තිබිලා තියෙන්නේ. හැබැයි එක දෙයක් මේ ඔය 280 ගණන් වලදීම තමයි රෝමය මං හිතන්නේ තියෙන මොකක් හරි බෙදීමක් වගේ දෙයක්ත් වෙලා තියෙන. ඉතින් එතන මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්. මෙතන ෆන් ෆැක්ට් එකක් තියෙනවා. ඔය අපි සයිඩිරල් සහ ට්‍රොපිකල් ඉයර් එකේ ආරම්භයේ වෙනස්වීම අවුරුද්දකට අවුරුදු 27කට අංශකයේ බගින් වෙනවා කිව්වනේ. ඉතින් අංශක 360ක් යන්න අවුරුදු 26000ක් විතර යන්න ඕන. හරියටම ගත්තොත් 25920ක් විතර යන්න ඕනේ. ඉතින් එතකොට තමයි නැවතත් ඔය නාමකරණයන් දෙක මැච් වෙන්නේ. මෙතන තව ටිකක් පොඩි පැටලිලි සහගත තැන් ටිකක් තියෙනවා. හරිද? දැන් තයිපොංගල් කියන දිනය එන්නේ ජනවාරි 14ට ආසන්න දිනයක්නේ. මේකට හේතුව මේකට මකර සංක්‍රාන්තිය කියලා මේගොල්ලෝ සමරන්නේ සූර්යයා සමකෙන් උඩට යන එක. හැබැයි මේක කිසිම තේරුමක් නැති වැඩක්. මොකද මකර සංක්‍රාන්තිය වෙන්නේ නම් එදා නෙමෙයි. ඒ කියන්නේ මකර රාශියට එනවා. හැබැයි අර විදිහේ සූර්යයා උඩට යන එක නම් වෙන්න පටන් ගන්නෙ ඊට කලින්. හරිද? දැන් අර මෙතන මම ඒකත් අපි ස්ටෙලාරියම් එකට ගිහිල්ලා පෙන්නුවොතින් අපි නොවැම්බර් වලින් ඉඳන් ආවොතින් මේ පේනවා සූර්යයා
දැන් ඔය නැගෙනහිරට පොඩ්ඩ යනවනේ ගිහිල්ලා එක දවස් එක දැනකදී නවතිනවා. ඕක නැවතිලා නැවත උඩ පැත්තට එන්න පටන් ගන්න දවසක් තියෙනවා. හරිද? ඔන්න ඔය අදහස තමයි ඒ කියන්නේ උතුරු පැත්තට සූර්යයා හැරිලා එන්න පටන් ගත්තා කියන අදහසින් තමයි තයිපොංගල් දිනය සමරන්නේ. හැබැයි ඒක අද වෙනකොට ඔය දිනය එක්ක 100%ක් සමපාත නැහැ. ඉතින් මේක ජනවාරි 14 වෙනකොට ඒක ඇවිල්ලා ඉවරයි ඇත්තටම. ඉස්සරහට එන්න පටන් අරන් ඉවරයි. ඊට කලින් තමයි ඒක වෙන්නේ. ඉතින් මේ අපි දැන්ට ගත්තොත් සමහර දවස් 24ක විතර කලින් තමයි එන්න පටන් ගන්නෙ ඉස්සරහ පැත්තට. එතන පොඩි ගැටුමක් තියෙනවා. මං හිතන්නේ ඒ කාලේදී මේක සමරන්න පටන් ගත්ත කාලයේදී ඒක හරියට තියෙන්නේ නැති. අද වෙනකොට ඒක නෑ. එතකොට ඒ සැමරුම නම් ඒ අර්ථයෙන් ගත්තොත් වැරදි. හැබැයි මකර රාශියට එනවා කියන අර්ථයෙන් ගත්තොත් ඒක හරි. ඒ වගේම අපේ ලංකාවේ තියෙන අවුරුද්ද මේ විදියට සමරණ සැමරීමක්. ඒ වගේම ඉන්දියාවේ කේරළ වගේ පැතිවලත් මේක සමරනවා. මියන්මාර් වගේ තැන්වලත් සමරනවා. මම මේ වීඩියෝ කරන එක ලොකු හේතුවක් උනේ මේ බැබිලෝනියන් එක මේකට සම්බන්ධයි කියලා ඔය එක පේජ් එකක දාලා ගොඩක් කට්ටිය කතා කරලා තිබුණා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද බැබිලෝනියන් එක ට්‍රොපිකල් සයිකල් එකට එහෙම නැත්නම් ට්‍රොපිකල් එකට තමයි සම්බන්ධ. සයිඩීරියල් නෙමෙයි. එතකොට මේ ඒක තියෙන්නෙත් මාසෙකට විතර කලින්. එතකොට මේ කැලෙන්ඩර් දෙක මේ වෙනකොට කිසිම සම්බන්ධතාවයක් නැහැ. සමහරවිට අවුරුදු 2000 විතර කලින් සම්බන්ධයක් තියෙන්නේ නැති. අර මම කිව්වා වගේ. හැබැයි දැන් වෙනකොට මේ කැලෙන්ඩර් දෙකේ පදනමම වෙනස් වෙලා තියෙනවා. අවසාන වශයෙන් සූර්යයා නොවන වෙනත් අභ්‍යවකාශ වස්තු භාවිතා කළත් වර්ෂ ගණන් කරන ක්‍රම තිබෙනවා. අතන වර්ෂයට වඩා මේක කාලය කිව්වොතින් නිවැරදි. මොකද මේවා වර්ෂ කියන ඩෙෆිනිෂන් එකට වැටෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ ඉජිප්තුවේ තිබිලා තියෙන ස්ටෙලර් කියන තරුව පාවිච්චි කරලා ගණන් කරන ක්‍රමයක්. ඒ ගාවට මායන් කැලෙන්ඩර් එක ටිකක් ප්‍රසිද්ධයි. ඒක සිකුරු පදනම් කරගෙන හදලා තියෙන්නේ. ඒ වගේම මේ ජුපිටර් කියන්නේ බ්‍රහස්පතින පදනම් කරගත්ත සංවත්සර කැලෙන්ඩර් එක ටිකක් ජනප්‍රියයි. ඉතින් මේක ඉන්දියාවේ දැනටත් අපි පාවිච්චි කරන අපේ සමහරක් ඔය ලිත්වලදී එහෙම මේ සංවත්සර මේවා යුග විදියට කරකවල මේකින් තමයි ඔය කලි යුගය දක්වා එන්නේ. ඒ කියන්නේ අහලා තියෙනවානේ මේක කලි යුගය, මේක මට යුග ටික මතක නැහැ. ඒක යුග වලට එනවානේ. ඒතකොට යුග දක්වා යන්නේ මේ අවුරුදු 20 විම්සති තියෙනවා. ඊට පස්සේ මේ අවුරුදු 60 සයිකල් තියෙනවා. ඔහොම යන එකක් තියෙනවා. ඉතින් එහෙම ලොකු කාල පරිච්ඡේද ගණන් කරන ක්‍රමයක් හින්දු කට්ටිය ඩෙවලොප් කරලා තියෙනවා. එහෙම කැලෙන්ඩර් එකකුත් තිබිලා තියෙනවා. ඒක කැලෙන්ඩර් එකක් කියනට වඩා ඒක කාලය මයින ටිකක් ලොකු එකක කිව්වොත් වඩා නිවැරදි මම හිතන්නේ. මොකද අර ඒක ඇතුලේ අර අනික් කැලෙන්ඩර් එක නැත්තේ නෑ. ඒකට වර්ෂ කියන එක ඒක ඇතුලේ තියෙනවා. ඕක තමයි ඉතින් මම කතා කරන්න හිතන් හිටපු දේ. ටිකක් බෝරින් වෙන්නත් ඇති. හැබැයි මේ වෙනකම් අහගෙන හිටියට ස්තුතියි. මම කාලයක් තිස්සේ පොරොන්දු වෙලා හිටපු මාතෘකාව මේක ඉතින් කරන්න හිතුන වෙලාවෙ කරා. ඒ වගේම දැන් AI තියෙන හින්දා ඔය චාට් නඳින්න කම්මැලි අරමෝ කියන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට කියලා අදගන්නත් පුළුවන්. එතකොට වෙන නොකර ඉන්න හේතුවකුත් නැහැ නේද? ඉතින් තව මොනවා හරි මම කතා කරන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ඒවා බලන්න කැමති නම් ලයික් එකකුත් දාන්න. මට කියන්න මොන වගේ මාතෘකාද මේ හා සම්බන්ධව කතා කරන්න ඕනේ. මොකද මම මේ විෂයට මම ගොඩක් කැමතියි. මම දන්නේ නැහැ මම කැමති තරම් අනිත් මිනිස්සු කැමතිද කියලා. ඒ වගේම මේ විෂය මගේ අර හાર્ට් එකෙන් විෂයක්. මොකද මම අවුරුදු ගාණක් මේ පිළිබඳ හදාarලා තිනවා. ඒ වගේම මම ජෝතිෂ මෘදුකාංගයක් නිර්මාණය කළා. ඉතින් ඒ වගේම මම මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඉතින් මට මේ කාලය මැනීම විශේෂයෙන්ම ටයිම් සම්බන්ධ දේවල් වලට මම ගොඩක් කැමතියි. ඉතින් ඒ වගේ මාතෘකා ගැන කතා කරන්න කැමති නම් මොන මාතෘකාවද මම කතා කරන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ස්තුතියි.